Hi guys, welcome to my YouTube channel. Hello everyone, welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? අද vlog එක ඉතින් කෑමත් එක්කම ගෙවුන දවසක් ගැන දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්න. අද අපි හිතුවා ගෙදරදීම පීසා එකකුයි වටලපම් එකකුයි හදනවා කියලා. දැන් අපි දෙන්න මේ යන්නේ ඒකට ඕන කරන බඩු ගන්න. අපි ඉස්සෙල්ලාම කරේ වටලප්පම් හදන්න හකුරු ගත්තා. ඊට පස්සේ අච්චාරුවක් කන්න ඕනි කියලා හිතුන නිසා අපි දෙන්න කීලසකට ගිහින් අඹත් අරගෙන එහෙම ගෙදර ඇවිල්ලා වටලප්පම් එක හදන්න පටන් ගත්තා. මේ තියෙන්නේ මම එයාට හදලා දුන්න රසම රස වටලප්පම් එක. ඊට පස්සේ ඉතින් අපි කරේ අඹ අච්චාරු එක හදලා ඒක කෑවලමයි. අච්චාරු එකත් කාලා ඉවර වෙලා ඊට පස්සේ ඉතින් අපි පීසා එක හදන්න පටන් ගත්තා. අද මේ මුළු වීඩියෝ එකේම තියෙනෙනමයි අපි කන දේවල් විතරමයි. මං ඉතින් ආසයි මේ වගේ දවස් වලට. මම මේ දැන් දාන සෝස් එක පැස්ටා වලට දාන සෝස් එකක්. ඒ සෝස් එකේ එන සුවඳ අපි පීසා හට් එකේ ගන්න පීසා වල එන සුවඳමයි. ඒ රහත් වෙනවලමයි පීසා හට් එකේ රහමයි. මං අද මේ පීසා එක හදන්න පාවිච්චි කරේ චීස් ස්ලයිසස්. ඒ වුණාට ඒව දානවට වඩා හොඳයි පාමසන් චීස් දැම්මනම්. එතකොට අර හැදෙන ගතිය එහෙම තියෙනවා. දැන් බලන්නකෝ තව ටිකක් වීඩියෝ එක ඉස්සරහට ගියාම පීසා එක හැදලා ඉවර වෙද්දි මේ චීස් ස්ලයිසස් උඩින් දාපු ඒවත් අර නිකන් කළු වෙලා ගිහින් වගේ. අපි පාමසන් චීස් වගේ දැම්මොත් ඒක අර සුදු පාටට තියෙනවනේ. ආයෙත් දවසක මං හිතුවා පාමසන් චීස් දාලා පීසා එකක් හදනවා කියලා. මේ තියෙන්නේ ඉතින් මං හදපු පීසා එක. අපි ඉතින් ෆිල්ම් එකකුත් බලන ගමන් පීසා එක දැන් කන්න තමයි හදන්නේ. ආයෙමත් දවසක අපි ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.